කොහොමද ඔයාලට? අදත් ඉතින් අරගෙන ආවා ලස්සන ගමනක්. මේ ගමන අපි ගියේ තවත් ගමනක් ගිහිල්ලා එන ගමන. එදා නයිට් එක අපි ගත කරේ සූර්ය රිසෝට් ඇන්ඩ් ස්පා තංගල්ල. හැබැයි මේ තංගල්ල කිව්වට හරියට මේ ටික අයිති වෙන්නේ රැකවට. මේ රැකෝ බීච් එක හැංගුණු සුන්දරත්වයක් තියෙන බීච් එකක් විදිහට තමයි සලකන්නේ. ඒ ගැන මමත් දැනගත්තේ මෙතනට ගියාට පස්සේ. මේ හොටෙල් එකේ තිබිච්ච විශේෂත්වයක් තමයි ස්වභාවික පරිසරය අවම ලෙස වෙනස් කර තියෙන එක. මොකද ලොකු ගස් බීච් එක මේ හැමදේම කිසිම වෙනසක් නැතුව මේ හොටෙල් එකේ තියෙනවා. අනිත් එක මේ බීච් එක අයිති වෙන්නේ රජයට. ඒ නිසා පුංචි සතෙකුටවත් කරදරයක් කරන්න එපා කියලා බෝඩ්ස් ගහලා තිනවා හැමතැනම. ඒ වගේමයි මේ පේන view එකත් එක්ක මේ විදියටමයි මෙතන තියෙන්නේ කැලෑව. ඒ වගේම බීච් එක ඒ කිසිම දෙයක් කිසිම විදියකින් වෙනස් වෙලා නැහැ. මෙන්න මේ චූටි අඩිපාරවල් දිගේ බීච් එකට යන්න පුළුවන්. හැබැයි ඒ බීච් එකයිදී කැස්බෑවන්ට. අපි මෙතනට ගියාට පස්සේ තමයි යන පාර දිගේ ගොඩක් දාලා තිබුණා කැස්බෑව බලන්න එන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි දැනගත්තේ මේක කැස්බෑවන් බලන්න එන විශේෂ තැනක් මේ රැකෝ බීච් එක. අපි වැඩි ප්ලෑන් නොකර ෂණිකව ගත තීරණයක් විදිහට තමයි මේ සූර්ය රිසෝට් එකට ගියේ. හැබැයි එතන ලැබිච්ච රිලැක්සේෂන් එක සෑහෙන වටිනවා. මොකද මේ පරිසරයේ අපි ඉන්නකොට අපිට සාමාන්‍ය පරිසරය අමතක වුණා. අපේ සාමාන්‍ය දේවල් අමතක වෙලා අපි මෙතෙන්ට අනුගත වෙලා ඒ නිවාඩුව ලස්සනට ගත කරා. මොකද සාමාන්‍ය පරිසරයේ තියෙන කිසිම දෙයක් මෙතන නැහැ. අපිට අපගේ වාහනයක්වත් පේන්නේ නැහැ. ඉතින් කිසිම දෙයක බරක් ඔලුවට දැනෙන්නේ නැහැ. අපි ඒ නිසා ඒ ගත කරපු පැය ගාන රිලැක්ස් එකේ ගත කරා. මෙතනින් පහළ තියෙන්නේ බීච් එක. එතනට එනවා ලොකු කැස්බෑවෙක්. ඒ කැස්බෑව බලන් තමයි අපි මේ යන්නේ දැන්. එතන හිටිය කෙනෙක් අපිට කිව්වා උදේ 8ටයි හවස 5ටයි ඒ කැස්බෑව එතනට එනවා කියලා. ඒකේ ඇත්ත නැත්ත නම් දන්නේ නැහැ. හැබැයි අපි යන වෙලාවෙත් ඒ කැස්බෑව හිටියා. ලොකු කැස්බෑවෙක් සාමාන්‍යයෙන් අඩි 2.5කට වඩා එයා දිගයි. බලන්නකෝ මේ පරිසරය ඇතුලේ ඇත්තටම අපි කවුද? අපේ සාමාන්‍ය ජීවිතේ මොකක්ද කියන එක ඇත්තටම මට නම් අමතක වුණා. මම ඒ ටයිම් එක මෙතනට අනුගත වෙලා ගත කළා. ඒ ලයිෆ් එක එන්ජොයි කළා. මොකද නිතරම අපිට ලැබෙන විදිය පරිසරයක් නෙමෙයිනේ. මේ ඉන්නේ මම කිව්ව කැස්බෑව පේනවද? එයා කන්නේ මෙතන තියෙන පෙඳ පාසි වගේක්. ඒවට කියන්නේ ඇල්ගී වෙන්න ඕනේ. එයා ඒව කන්න තමයි මේ ගොඩට එන්නේ. එයා ගොඩක් ලොවි පේනවද අතත් එක බැලුවෙන් පස්සේ. කොහොමුණත් මම නම් පෞද්ගලිකව කැමති නැහැ එයාලව අල්ලනවට එයාලට කරදර කරනවට. මොකද ඒක එයාලගේ සාමාන්‍ය ජීවිතේ අපේ සාමාන්‍ය ජීවිතයෙන් මිදලා අපි මෙතනට ඇවිල්ලා අපි එයාලගේ සාමාන්‍ය ජීවිතේට කරදර කරලා හරියන්නේ නැහැනේ. මේ බලන්න මම කිව්වේ බොරුද කියලා. මෙන්න මේ වගේ අර වෙනම අයිලන්ඩ් එකක අපි ඉන්නවා වගේ හැඟීමක් දෙන තැන් මෙතන තියෙනවා. මොකද මෙතනින් එහා පැත්තේ තියෙන බීච් එක. වෙන කිසිම දෙයක් අපිට පේන්නේ නැහැ. අපේ නිදහස උඩරින්ම මෙතන තියෙනවා. මට නිකන් දැනුනේ අපි දූපතක අතරමං වෙලා වගේ. අතරමං වෙලා කියලා දැනෙනකොට දැනෙන හැඟීම නැතුව දූපතකට ඇවිල්ලා ඉන්නවා වගේ නිවාඩුවක් ගත කරන්න හරිම ලස්සනයි. මම මේ ප්‍රමෝට් කරනව නෙමෙයි. නමුත් මම මේ කියන්නේ මට දැනෙච්ච දේ. එදා ක්‍රිස්මස් දවස නිසා පුංචි දේවල් තිබුණා ඉතින් මේ හොටෙල් එකේ. කාලේ හරි ඉක්මනට ගත වෙලා යනවා කියලා දැනෙන්නේ මෙහෙම තැනකට ආවම. ඊළඟට ඩිනර් එක තියුනේ අවුට්ඩෝර්. ඒකත් ලස්සන එක්ස්පීරියන්ස් එකක්, ලස්සන මියුසික් එකක් එක්ක තමයි එදා ඩිනර් එක රෙඩි වෙලා තිබුණේ. මෙන්න මේ විදිහට තමයි එදා ඩිනර් එක arrange කරලා තියුනේ. එතන ඉන්නකොට වෙනම vibe එකක් ඒක. එතන හරිය ලස්සන මියුසික් ටිකක් ප්ලේ වුණා, ලයිව් බෑන්ඩ් එකක්.
ඒකත් එක්ක අපි ලස්සනට අපි ඩිනර් එක එන්ජොයි කරා. මේ තමයි මං හොටෙල් එකේ ආසම දේ. ඉස්සරහින් එළියට බැස්සත් පිටිපස්සෙන් එළියට බැස්සත් ස්වභාවික පරිසරය සාමාන්‍ය විදිහට තියෙනවා. ආටිෆිෂල් නැහැ. ඒක හරිම ලස්සනයි. ඒක ගොඩක් තැන්වල නැති දෙයක්. මට එදා උදේ පාන්දරම හැරුණා. ඒ වෙලාවට තියෙන view එක තමයි මේ උදේ පහමාරට රැකව බීච් එක. මේ උදේ 6ට රැකෝ බීච් එක වගේම සූර්ය රිසෝට් එකේ පූල් එක. මේ වෙලාවේ අපි ගියා පූල් එකට. මට එදා ටිකක් නිදා ගන්න අමාරු වුණා උදේ. ඒ නිසා මම නැගිටලා උදේ සැරින් සැරේ view එක බලන එක තමයි කළේ. උදේ 6ට පූල් එකට ගිහිල්ලා ඉක්මනට ගොඩට ආවා. මොකද මේ කාලේ පූල් එකට බහින්න මම වැඩි කැමති නැහැ. ඒත් මට ආස හිතුණා මේ තියෙන රිලැක්සේෂන් එක මේ ෆීලින් එක ගන්න. ඒ නිසායි උදේ පාන්දර මම පූල් එකට දැස්සේ. මෙන්න රෑ දැකපු දර්ශනය උදේට මං කියවනේ ඉස්සරහින් එළියට බැස්සත් පිටිපස්සෙන් එළියට බැස්සත් එක වගේ ස්වභාවික පරිසරය මේ හොටෙල් එක දෙපැත්තෙම තියෙනවා. මේක ඇත්තටම ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. මේ මම දකින දේ මම ඇත්ත ඔයාලට කියන එකයි කරන්නේ. අපේ වාහනින්වත් අපිට මෙතනට එන්න බෑ. අපි එන්නේ පයින්. මේ ඇවිල්ලා හරිම ලස්සනට අපිට මේ පරිසරය එන්ජොයි කරන්න පුළුවන්. පුදුම නිදහසක් දැනෙන්නේ. මම මුලින්ම පූල් එකට බහින්නේ නැහැ කියලා හිතාගෙන ඇවිල්ලා ආයෙත් ඒ රිලැක්සේෂන් එක ගන්න හිතුන නිසා චේන්ජ් කරගෙන ඇවිල්ලා පූල් එකට බැස්සා. මොකද මේ දවස්වල මගේ ප්‍රෙග්නන්සි එකේ ෆස්ට් ට්‍රයිමෙස්ටර් එක ඉවර වෙලා සති දෙකක් වගේ. එතකොට මම ටිකක් වැඩිපුර caring about myself. ඉතින් අන්තිමට මම උපරිම careful විදියට පූල් එකට බැස්සා. ඔයත් ප්‍රෙග්නන්සි එකක නම් ඉන්නේ පූල් එකකට බහිනකොට ගොඩාක් සැලකිලිමත් වෙන්න. මොකද ජර්ම්ස් වගේ දේවල් හරි ඉක්මනට අපිට ඇතුල් වෙන්න පුළුවන් මේ කාලෙදී. අනිත් එක අපේ හෝමෝන් ඉම්බැලන්ස් එකක් සිද්ධ වෙන නිසා අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. ඒ වගේ ඉන්ෆෙක්ෂන් එකක් අපිට ආවොතින් අපිට ගොඩක් බෙහෙත් වල පාවිච්චි කරන්නත් බෑ මේ කාලෙදී. ඉතින් ඒ ගැන මම ගොඩාක් පරිස්සම් වෙනවා. බ්‍රේක්ෆාස්ට් එකකින් පස්සේ අපි ආවා රැකෝ බීච් එකට. ඒ කියන්නේ හොටෙල් එකකින් පහළ තියෙන රැකෝ බීච් එක. මේ හොටෙල් එකට ආව වෙලාවෙන් නම් මට දැනුනේ මම රොබින්සන් අන්දරේ කතාව ඇතුළට ගිහිල්ලා කියලා. මොකද ගොඩක් වෙලාවට හැමතැනම තියෙන්නේ වෙනස් වයිබ් එකක්. අපි බීච් එකත් එක්ක උදකලා වෙලා වගේ. අපි කල්පනා කරා සුනාමියක් එහෙම ආවොතින් මොකද වෙන්නේ කියලා. කරන්න දෙයක් නැහැ. ඉතින්නේ සබදාමට මුණ දෙන්න වෙනවා. පේනවද සමනල්ල නිදහසේ ඉන්නවා. කකුලුව හිම නිදහසේ ඇවිදිනවා. මම පෙන්නන්නම් චූටි කකුලුව. හැබැයි මම යාළට කියන හරිම නම දන්නේ නැහැ ඇත්තටම. එයාලා මේ බිම අපි යන පාරේ ගොඩාක් ඇවිදිනවා. ඒ කියන්නේ යාළට කරදර අර මං කිව්වේ. එයාලා හැමතැනම ඉන්නවා. එයාලට කරදරයක් නැති නිසානේ ඒගොල්ලෝ මේ පරිසරෙ මෙහෙම රැඳෙනවා ඇත්තේ. ඇත්තටම අපිත් එයාලට යන්න උදව් කරන්නවත් ගියේ නැහැ. මොකද ඒ ස්වභාවික ක්‍රියාවලිය තමයි එයාලට හොඳම දේ. එයාලා බය වෙනවා ඇති අපි උස්සර කොහෙන් හරි තිබ්බෙන් පස්සේ. මේ ගල්ලස්සේ ගල් වගේම ඉන්නේ
මේ තව කකුලුව කියලා මම හිතනවා. එයා කටුවස්සට ගිහිල්ලා හැංගුණටක් ගාලා රෝල් වෙලා ඇවිල්ලා. ඉතින් කකුලුව කැස්පෑවෝ බල්ලෝ ඊළඟට හැම සතෙක්ම මෙතන පරිසරයේ ඉන්න හැම සතෙක්ම ඇත්තටම උපරිම නිදහස භුක්ති විඳිනවා කියලා මට හිතුණා. මේ බලන්න මේ කොලාස්සෙත් එයාලා ඉන්නවා. ඔය හිමින් හිමින් යන්නේ. මෙයාලට ඇත්තටම කරදරයක් වෙනව නම් මෙතනදී මෙයාලා මේ තරම් ඉන්න විදියක් නැහැ කියලායි මට හිතුනේ. එයාලා එයාලගේ පාඩුවේ එයාලා ගමන යනවා. මං කියවනේ මේ හොටෙල් එකේ ඉස්සරහා පිටිපස්ස මේ හැම පැත්තක්ම හරිම ලස්සනයි කියලා. ලස්සනයි කියන්නේ ස්වභාවික පරිසරය තියෙනවා කියලා. එහෙම නැතුව අර කොටාවක් ලස්සන මල් වර්ග එහෙම නෙමෙයි. මේ තියෙන්නේ ස්වභාවික පරිසරයක්. මෙතනින් පහළ තියෙන්නේ රැකෝ බීච් එක. මේ චූටි හට් ගහලා ඒවත් හරිම නැචරල්. කිසිම දෙයක් අපිට දැනෙන්නේ නැහැ අපි ඉන්නේ ආටිෆිෂල් ලෝකෙක කියලා. ඉතින් එදා දවසේ රොබින්සන් අන්දරේ ඇතුලෙන් එළියට එන්න වෙලාව ආවා. ඉතින් අපි පරිසරයට සමු දීලා එන්න හිතුවා. හැබැයි තව දවසක ඒහා සමාන පරිසරයකට හරි එතනට හරි යන්න හිතාගෙන තමයි අපි ආවේ. මොකද සාමාන්‍ය ජීවිතේ සම්පූර්ණයෙන්ම අමතක වෙච්ච දවසක් අපි එතන ගියා. එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.